රැවටෙන්න එපා. මූණේ හිනාවක් තිබ්බට භීෂණේ පිරීලා කාගෙන් තිත්යට මౌන පෙන්නන්න කවුරුත් බයයි ඇත්තට. බොරුවෙන් දුවන ලෝකේ දෙවියොත් යන්නේ වාසි පැත්ත. මොකෝ බං උඹ උතන කරන්නේ? මොකෝ බං උඹ තාම අර පරණ අපි බෝන් එක බං පාවිච්චි කරන්නේ? මේ බලපංකෝ අලුත්ම බෝන් එක බං. අඩෝ සිරාවට කොහෙන්ද බං සල්ලි? උඹ කිව්වේ සබන් කෑල්ලක් ගන්නවා සල්ලි නැහැ කියලානේ. මේවා ඉතින් කලමනාකරණය තමයි මචං. මේක පිනෑස්සයක් දාලා ගත්තේ. මාසෙට පොඩි ගාණයි. මේක ගානක් නෑ. හෙලෝ. ඔව් සර්. නෑ සර්. අද දෙන්න බැරි වුණා සර්. හෙට අනිවාර්යෙන්ම දෙන්නම් සර්. මාව බැක්ලිස්ට් කරන්න එපා සර්. හෙට අනිවාර්යෙන්ම දෙනවා සර්. මොකෝ බං උඹේ අලුත් ෆෝන් එකේ රිගින් ටෝන් එකද බං? කවුද ඒ කතා කරේ? උඹේ පිනෑසෙන්ද? මෙහෙ වරෙන්කෝ. මෙහෙමයි මචං. මේක හොඳට අහගනි. උඹ අනුන්ට පේන්න ලොකු ලයින් දාන්න ගිහින් අන්තිමේට මාසෙම බඩගින්න ඉන්නවා. අතේ තියෙන ගානට ජීවත් වෙයන් බං. ලෝකෙට පේන්න රජෙක් වුණාට වැඩක් නැහැ. උඹේ හිත ඇතුලේ උඹ හීගන්නෙක් නා. ඒ වුණාට බං කෑල්ලක් ඉස්සරහා වුණත් හරියට ඉන්න බෑ බං. පිස්සුද බං? ඇත්තට උඹට ආදරය කරන කෙනෙක් බලන්නේ උඹේ ෆෝන් එක නෙමෙයි උඹේ ගතිගුණ. අනුන්ගේ දේවල් අරන් ඕරියල් කන එක නවත්තහන්. මහන්සි වෙයන්. දියුණු වෙයන්. එදාට උඹට ඕවා නිකාම්ම හම්බෙයි. හැමදේම. මම මේක දීලා දානවා බං. මට රුපියල් 500ක් දීපන්කෝ සෙරෙප්පු දෙකක්. 500ක් නෙමෙයි 1000ක් වුණත් දෙන්නම්. හැබැයි උඹ ඔය බොරු ලෝකෙන් මිදෙන්න ඕන. අඩෝ thank you බං. මම මේ උදව් කවදාවත් අමතක කරන්නේ නෑ බං. මම යනවා බං. हेलो अम्मे हाँ මං හාල් ටිකයි බඩු ටිකයි අරන් එන්න. සල්ලි තියෙනවා අම්මේ. ඉතින් කොල්ලනේ අද වීඩියෝ එකෙන් අපි දුන්න පණිවිඩය තමයි තමන්ගේ තත්ත්වයට වඩා උඩින් යන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා කියන එක. ලෝකෙට පේන්න බොරු ෂෝ දාන එක නතර කරලා ඇත්තටම දියුණු වෙන්න බලන්න. වීඩියෝ එක ෂෙයා කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. මීළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.